Hi boys. කොහොමද ඉතින් කට්ටියට? ඔන්න ඉතින් දෙවෙනි වීඩියෝ එකෙන් සෙට් වෙලා ඉන්නේ අපි ඔයාලත් එක්ක. ඉතින් අද දවසෙත් තියෙන පොඩි ප්ලෑන් ටිකක්. ඉතින් මේ උදේ වරුව හරිම සීතලයි. තාම පුටන් නිදිමත මූඩ් එකකුත් ඔයාලට පේනවා ඇති. ඉතින් boys අද අපිට ලොකු වැඩක් තියෙනවා කරන්න. ඉතින් කලින් vlog එකේ මම කිව්වා vlog කරන්න කැම් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් අද ඒ ආසාව ඉෂ්ට කරගන්න අපි එදා ගියපු සිටි එකටම යනවා. ඉතින් වැඩි විස්තර නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට අද කියනවා එදා අපි බලපු සිටි එකේ තැන් නැතුව අද අලුත් තැන් ටිකක් තව පෙන්නලා මේ vlog එක ලස්සන කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හිමිදිරි උදෑසන මේ සීතලේ යමු අපේ දෙවනි vlog එකේ මොකද වෙන්නේ කියලා බලන්න. වීඩියෝ කරනකම් සෙට්ලා ඉන්න boys. බොයිස් උදේ පාන්දර අපිට පොඩි වැඩක් කරන්න තියෙනවා. කැම්ප් එක ගන්න යන්න කලින් යන්න ඉන්න කැම්පස් එකේ පොඩි ගෙවීම් ටිකක් තියෙන අපිට මුලින්ම කරන්න. ඉතින් මේ අවුරුද්දේ අප්‍රේල් වල වගේ අපිට යුනිවර්සිටි පටන් ගන්නවා. ඉතින් ඊට කලින් මුලින්ම අවුරුදු මම හිතන්නේ භාගික විතර පේමන්ට් එක අපිට මුලින් කරන්න තියෙනවා. ඉතින් උදේම ගිහිල්ලා ඒ පේමන්ට් එක මම කරන්න ඕන. මොකද තව දවස් දෙකකින් ගෙවන්න තියෙන ඩේට් එක එක්ස්පයර් වෙනවා. ඉතින් ඒ හින්දා අද හෝ හෙට අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. ඉතින් මුලින්ම බැංකුවට ගිහිල්ලා අපි අපේ යුනිවර්සිටි එකේ ෆීස් එක ගෙවලා ඉක්මනට යමු කැම් එක ගන්න. හරි බොයිස් අපි අපේ ගෙවල් පැත්තේ තියෙන සයිබර් කඩේට ඇවිල්ලා ඉන්නේ ලංකාව විදිහට කිව්වොත්. ඉතින් මේක කන්වීනියන්ට් ස්ටෝර් එකක්. පැවිසිතරම ඕපන් එකේ තියෙන. අපි දැන් යනවා අපේ උදේ කෑම ගන්න. ඉතින් උදේට කෑම ටිකක් කාලා අපි යමු අපේ වැඩේ කරගන්න. උදේට සාමාන්‍යයෙන් කෝපි එකක් වගේ බිව්වහම ඇඟට පොඩි ෆිට් එකක් තියෙනවා. හැබැයි ඉතින් කට කතාවට කට්ටිය කියනවා බොක සෙට් වෙනවා කියලා. මට නම් එහෙම ලොකු අවුලක් නැහැ. ඉතින් මම සාමාන්‍යයෙන් ජපානෙට බොකසෙයිද? අන්න හරි. ආපු කාලේ ඉඳලා සාමාන්‍යයෙන් මේ කෝෆි එක බොනවා. මේක ටිකක් තනියම හයි. හැබැයි උදේට බිව්වහම මාර ෆිට් එකක් තියෙන්නේ. එහෙනම් අපි මොන හරි කන්නත් ගමු. try යාළුවේ මෙන්න දෙනවා ඩ්‍රින්ක් එක. සාමාන්‍යයෙන් මේක ඔයාලට බැලුව බැලමට හිතා ගන්න පුළුවන් මේක ලංකාවේ තියෙන කෑමක් හින්දා. ඉතින් මේ තියෙන්නේ අපේ කෝන්ස් බඩිරිංගුයි මයෝනීසුයි තමයි මේකේ දාලා තියෙන්නේ උඩට. ඉතින් සාමාන්‍යයෙන් මේක උදේට පොඩක් අර සැර අඩුවෙන් කන්න පුළුවන් ෆ්‍රෙෂ් භාණ්ඩයක්. මම ඉතින් සාමාන්‍යයෙන් මේ අපේ හන්දියේ සයිබර් කඩේට આવොත් මේක නිතරම කන දෙයක්. ඉතින් අදත් උදේට ගත්තා මේක කන්න. Hi boys. Hi කියන දැන් හැම කෑල්ලෙන් කෑල්ලටම. ඉතින් මම මේ ඇවිල්ලා ඉන්නේ සල්ලි ටික ගණගෙන යන්න බැංකුවට. දැන් බැංකුව එහා පැත්තේ ඉන්නේ. බැංකුව එහා පැත්තේ පාක් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තියෙන ගෙවන්න තියෙන ගාණ මේක ඇතුලේ තියෙනවා තමයි සාමාන්‍යයෙන් ලංකාවේ මුදලින් කොළ 60ක් කියන්නේ ලක්ෂ 12ක් විතර. ඉතින් මේ ඇවිල්ලා මම ජපානට ඇවිල්ලා හම්බ කරපු සල්ලි වලින් කොටසක් ඉතින් වැඩි දෙනා ජපානයේ
සල්ලි කොලේ මේක ඇවිල්ලා යෙන් 10000 මේ කොලයක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 20000ක් විතර සාමාන්‍යයෙන් ඇවරේජ්. ඉතින් මෙතන තියෙනවා බොයිස් හරියටම මම මේ සල්ලි පෙන්වන්න කරන වීඩියෝ එකක් නෙමෙයි. මේ කොහොමද දැනගන්න කරන වීඩියෝ එකක්. මේ ඇවිල්ලා මම අවුරුදු 2ක් හම්බ කරපු සල්ලි වලින් බොඩි කොටසක්. හරිද? ඉතින් මෙතන තියෙනවා හරියටම කොල 60ක්. ඉතින් ආඩම්බරෙන් පෙන්නනව නෙමෙයි. ජපානට ඉන්න කෙනෙක් ඉන්න අය දන්නවා මේ සල්ලි වල වටිනාකම කොච්චරද කියලා. බෝගස් වෙන්නේ නැහනේ බොයිස්. ආවේ තියෙන්නේ බඩු කැරි ටික. මෙතන තියෙන හරියටම කොල 60ක්. ඉතින් මේ ටික ගැනගෙන යන්න තමයි මම ස්පෙෂලි මෙතෙන් ආවේ. ඉතින් යෙන් කොල බේබි නේ. ඕ මේක බෝගස් වෙන්න. සල්ලි හම්බ කරන්න එනවා නම් ඉතින් මේ කොලේ තමයි හම්බ කරන්න ඕනේ ඔයාලා. ඉතින් හරි දුකයි. ඇත්තටම යාළුවේ මාර දුකයි මේ විදියට. හරිද? මේ මොකද ඒක මන් දන්නේ නැහැ අර කුණු කමකුත් නෙමෙයි. මහන්සියෙන් හම්බ කරන සල්ලි කුට්ටි පිටින් ගෙවනකොට පොඩි 아무තු දුකකුත් තියෙනවා. මං හිතන්නේ ඒක හැමෝටම ඇති. මේ හුලම් පාර වැඩි ළමයි මේ සීත කාලේ පටන්ගෙන සාමාන්‍යයෙන් පළවෙනි මාසේ වගේ යනවා කියන්නේ ජනවාරි මාසේ වගේ යනවා කියන්නේ සීතල වැඩි වෙලා හුලම් වැඩි වෙලා පොඩ්ඩක් හිම වැටෙන එක වැඩි වෙලා අපේ පැත්තට නම් හිම වැටෙන්නේ නැහැ වැඩිය. ඒ වුණාට හුලම් වැඩි. මොකද මම ඉන්නේ මුහුදට ළඟ උමි බීච් එක. ඉතින් බීච් එකට ළඟ ඉන්නේ. හින්දා හුලම් මාරම සැරයි. මුහුද හුලම් තියෙන්නේ. අත් එහෙම මාර විතර ඉක්මනට වේරෙනවා. වලට පේනවා ඇති. මේ නිකන් වේරිලා ගිහිල්ලා තියෙන්නේ. මොකක්ද අල්ලන්නවත් බෑ. එතන ලිස්සලා යන මට්ටමට වේරිලා තියෙන්නේ. ඉතින් හරි. මං සල්ලි ටික ගැනගෙන ඉක්මනට ගිහිල්ලා පේමන්ට් එක කරන්න ඕනේ. ඉතින් අපිට වැඩ ගොඩක් තියෙනවාද කරගන්න. ඉතින් යෙන් කොළ බේබි කට්ටියම ඉතින් ජපාන් එන්න සල්ලි හම්බ කරන්න. මම මේ වලට පොඩි මොටිවේෂන් එකක් වගේ ඉතින් කියන්නේ මේ කොලේ හම්බ කරන්න මාර්ගයේ මන් දෙන්න ඕනේ හැබැයි. මේක නිකන් මේ නිකන් ජප්පෝ දෙන කොලයක් නෙමෙයි. මේකට ඉතින් ජප්පෝ ගාව මොකද ඒකට කියන්නේ? මැද වැටිගෙන උන් කියන බැනුම් කුණු කතා අහගෙන හම්බ කරන සල්ලි. ඉතින් ලේසි නෑ. කොයි රටෙත් ඕක තියෙනවා. ඉතින් රටවල ඉන්න කට්ටිය මේ සිටුේෂන් එක ගැන දන්නවා ඇති. හරි. වැඩි කතාවක් ඕනේ නෑ. අපි ඉක්මනට ගිහිල්ලා පේමන්ට් එක කරලා අපේ ආදරණීය සිටි එකට යමු. අපේ බ්ලොග් කැම් එක ගන්න. සෙට්ලා ඉන්න බොයිස් එන. ඔන්න යාළුවෝ අපේ ට්‍රේන් එක ඇවිල්ලා නවත්තන්නයි හදන්නේ. Okay boys. ඔන්න ඉතින් මෙතන සුපුරුදු ප්ලේස් එකක් කියලා මං හිතනවා කට්ටියට. කලින් කිව්වා මෙහෙම කට ළඟට කරගෙන කතා කරන්න එපා. මෙහෙමයි කියලා මයික් එකක් නැහැ boys. තාමත් මයික් එකක් නැහැ. මේ හුලම් පාරවල සද්ද එනකොට නැහැනදී. ඉතින් අද ඒකට පිළියමක් හොයන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඉක්මනට ඇප් එක ගන්නත් යන්න ඕනේ දැන්. කැලි වල කියනවා ඉක්මනට ගන්න යන් කියලා. ඉතින් ඔන්න boys දැන් අපි සිටි එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කට්ටියට මම එදා සිටි එක වෙන්නවා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉක්මනටම. මම සාමාන්‍යයෙන් එදා බලපු ෂොප් ටිකටම ගිහිල්ලා අදත් බලනවා කොතනද ඒ කැම් එක ගණන් අඩු කියලා. මොකද එදා මම ලැප්ටොප් විතරනේ බැලුවේ. අපි ගිහිල්ලා බලමු එහෙනම්.
වොයිස් තැනට ඇවිල්ලා ඉන්නේ මෙන්න තියෙනවා සුදු මහත්තයා පොඩ්ඩක් අතට අරන් බලමු හරි සුදු මහත්තයා ඔන්න උනා වා හේ face crack enable ඉන්නේ කොල්ලා මේකේ boys cam එක විතරක් ගන්නත් පුළුවන් creator pack කියලා අර set එකකුත් තියෙනවා අපි මොකද්ද ගන්න කියලා පොඩ්ඩක් කල්පනා කරමු දැන් මේ පොඩි බඩගින්නක් ඇවිල්ලා කන්න ආවා. ඉතින් අපි ගියපු තැනින් ඔක්කොම වැඩ ටික කරගත්තා. කැම් එකක් ගත්තා. ඉතින් මේ තියෙන බඩු කෑල්ල. මේකේ අන්බොක්සින් වීඩියෝ එකක් ඉක්මනට අරගෙන එන්න. ඉතින් අද හෙට බැරි වෙයි. මේ vlog එකෙන් පස්සේ එන ඊළඟ වීඩියෝ එක සමහරක් වෙන්නේ මේකේ අන්බොක්සින් වීඩියෝ එක වෙයි. ඉතින් මේකත් එක්ක අපිට ගන්න හම්බුණා මේකේ micro SD card එකක්. micro SD card එකක් මේක 128GB ගත්තා. වීඩියෝ ටිකක් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපි වොරන්ටි එකකුත් ගත්තා boys. මොකද පොඩි ගාණක් නෙමෙයිනේ. ඉතින් අවුරුද්දක වොරන්ටි කාඩ් එකකුත් එක්ක එහෙනම් බඩු කෑල්ල අරගෙන තියෙන්නේ. එහෙනම් ඉස්සරහට ලස්සන බ්ලොග් ටිකක් වලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කට්ටිය රෙඩි වෙලා ඉන්න. දැන් මේ රෙකෝඩ් කරන්නේ මගේ ෆෝන් එකෙන් 15 Pro Max එකක්. ඉතින් මම හිතනවා ඒකෙත් හොඳ quality cam එකක් තියෙන්නේ. මීට වඩා මම හිතන්නේ ඊට වඩා මේ cam එක quality මොකද 4K 60 fps රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙනම් අපි රෙඩි වෙලා ඉන්න unboxing වීඩියෝ එකක් එක්ක අපි ඉස්සරහට හම්බෙමු.
ඔන්න එහෙනම් ඉතින් ගෙදර යන්න ලැහැත්ති. අද දවසේ වැඩ ටික ඔන්න ඔහොම ඉවර වුණා. ඉතින් ආයෙ දින ලැප්ටොප් එකක් ගන්න විතරයි. ඒකේ වැඩ ටික මේ කැම් එකෙන් අපි වීඩියෝ කරමු අලුතෙන් ගත්ත. එහෙනම් ඉතින් ඔන්න බ්ලොග් වලට කැම් එකක් හරි. අපි ලැප්ටොප් එකේ වීඩියෝ එකත් ඉක්මනට අරන් එන්න. ඉතින් කට්ටිය සෙට්ලා ඉන්න. ඉතින් මම හිතනවා කලින් බ්ලොග් එකට වඩා මේ බ්ලොග් එක ඔයාලට සෙට් වෙන්නේ නැති. ඔයාලට මොකක්ද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් subscribe කරන්න. subscribe කරලා සෙට් එක share බාරක් දාලා like එකක් දාලා support එකක් දෙන්න කියලා ඉල්ලන ගමන් එහෙනම් මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.